සෙව්වන්දී ඕලු අයියා කොහොමද කෙල්ලේ ඉතින්? පසුගිය දවස් ටිකේ මං එපා වෙලා හිටියේ. දුෂ්කර කාලය අවසන්. ඔබ hina වෙන්න. මට බෑ. ජනමාධ්‍ය කරුවන් කැමරා කරුවන් නැතුව මට hina පහළ වෙන්නේ නැහැ. සෙව්වන්දී ඕලු අයියා සෙව්වන්දී තිත පිම්බෙන්දා අල්ලන්නට අපි ලුහු බැන්දා රටකට පෙන්නට මට දුක දුන්නට හදවත පැලිලා වේදනා රුව ලස්සන වැඩි වෙලා ඔබේ නේපාලෙදී සැප ලැබිලා වගේ හැංගි හැංගි හිටි කාලේ ඔබේ අවසානයි අපි යමුද නගේ කොහොමද කෙල්ලේ ඉතින් මං දැනගත්තා ඕලු අයියා මාව හොයාගෙන එයි කියලා. මේ දුෂ්ට ලෝකය කොයිතරම් අපිව ඈත් කරන්න හැදුවත් මම හිත හිතා හිටියේ ඔබ ගැනමයි. මං දන්නවා. ඔයා අවංකයි, එඩිතරයි. ඔයා ඉස්සර වගේම ඔයාගේ පොත අතේමද? අයියා දන්නවනේ. මට පොතෙන්තර ලෝකයක් නැහැ කියලා. මන් දන්නවා. මොකද මන් නොදන්නේ. ඔයා එදා ඉඳන්ම ජීවත් වුණේ පොතෙන්මනේ. පසුගිය දවස් ටිකේ මං එපා වෙලා හිටියේ. අයියාගෙන ආරංචියක් නැතුව. පෞගිය ටිකේ මම රුදුරු වෛරස් උණ රෝගයට ගොදුරු වෙලා හිටියා සොඳුර. හරිම වේදනාකාරී කාලයක්. අව් මොන තරම් දුෂ්කර කාලයක්ද අයියා ගෙවලා තියන්නේ. හඬන්න එපා සොඳුර. දැන් hina වෙන්න. මට බෑ. දුෂ්කර කාලය අවසන්. ඔබ hina වෙන්න. මට බෑ. ඇයි ඔබ hina වෙන්න බෑ කියන්නේ? ජනමාධ්‍ය කරුවන් කැමරා කරුවන් නැතුව මට hina පහළ වෙන්නේ නැහැ. දුක් නොවන්න ප්‍රියාවිය. මං ඒ සියල්ලක්ම සූදානම් කරලායි තියෙන්නේ. ඇත්තද? ඔයා නම් සැබෑම දක්ෂයෙක් අයියා. මගේ දස්කම් ඔබ තාම හරියට දැක්කේ නෑ සොඳුර. ඔබ යම්කිසි අපහසුතාවයකින් පෙළෙනවා වගේ. මට කුසගින්නක් දැනේ. මං ඔබට ආහාරයට පළතුරක් රැගෙන ආවා සොඳුර. ඇත්තද? අනේ කුමක්ද අයියා ඒ? බනානා. බනානා? I hate banana. චි. ඈ? බනානා?